පවුලේ සියලු දෙනාම ප්‍රධාන කොට මේ අවස්ථාවට සහ සම්බන්ධ වී සිටින අපේ සුමන වංශාලංකාර ලොකු ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන් වහන්සේ ඇතුළු කොට ධර්ම ශ්‍රවණාභිලාෂීව සිටින සදහැවත් පින්නතුනි, පින්වත් හැම කෙනෙක්ම අද දවසේදී මේ සූදානම් වන්නේ කටින මහා පින්කම අරමුණු කරගෙන පරිවාර පින්කම් වශයෙන් පැවැත්වෙන ධර්මදේශනාමය පින්කම් මාලාවේ අද දවසට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඇතුළත් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ එනවා අනාථ පිණ්ඩිකෝ වාද කියලා සූත්‍රයක්. මොකද්ද සූත්‍රයේ නම? අනාථ පිණ්ඩිකෝ වාද කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය ඇසුරෙන් තමයි ඔය ඇත්තන්ට අද දවසේදී ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා තබා ගත්තේ. පින්නතුනි, අනාථ කියලා කියන්නේ අසරණ වෙච්ච අය, පිහිටක් නැති වෙච්ච අය. බුදුරජාණන් වහන්සේට සඳහන් කරන එක නමක් තමයි අනාථනාථ. ඒ කියන්නේ සංසාර ගමනේ අනාථ වෙලා ඉන්න අපට පිහිටක් වුණු කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. නාථ කියන්නේ පිහිට. අනාථ කියලා කියන්නේ පිහිටක් නැහැ. අනාථ නාථ කියලා කියන්නේ පිහිටක් නැති අයට පිහිටක් වුණු කෙනා. අසරණ සරණ කියලා කියන්නේ සංසාර ගමනේ පිහිටක් නැතුව ඉන්න අයට පිහිටක් වෙච්ච කෙනාව හඳුන්වනවා අසරණ සරණ කියලා. එතකොට මේ අනේපිඩි සිටුතුමාගේ නම තමයි අනාථ පිණ්ඩික. මෙතන අනාථ කියලා කිව්වේ සංසාරේ අනාථ වෙච්ච අය නෙවෙයි. මෙතන අනාථ කියලා කිව්වේ ආහාර පාන ආදිය සුලභ නැති මිනිස්සු. ඒ අයට මෙතුමා පිහිටක් වුණා. පිණ්ඩ කියලා කියන්නේ බත් ගුලියට. දැන් පිණ්ඩ පාතේ වඩිනවා කියලා කියන්නේ ආහාර සොයාගෙන යනවට. අනාථ පිණ්ඩික කියලා කියන්නේ අහිංසක මිනිස්සු ආපුවාම කෑම දුන්නු කෙනා. එතුමගේ නමේ අදහස ඒක. ඊට අමතරව එතුමට තව නමක් තිබුණා, සුදත්ත. මොකද්ද? සුදත්ත. ඇයි සුදත්ත කිව්වේ? දත්ත කියලා කියනවා දෙන ලද කියන තැන. නැත්තම් දුන්නු කෙනා. සුදත්ත කියලා කියනවා හොඳ හැටි, පිරිසිදුව, ගෞරවාන්විතව, ප්‍රණීතව දුන්නු කෙනා කියන අදහස ගන්න සුදත්ත කියනවා. දැන් පිරිසිදු කියන්නේ කොහොමටත් පිරිසිදුයි. සුපිරිසිදු කියන්නේ ඊට ඉහළ තත්ත්වය. එනිසා දත්ත කියන වචනයට අමතරව සූ කියන උපසර්ගය යොදලා තියෙනවා සුදත්ත හැටියට. පින්නතුනි, මේ සුදත්ත සිටුතුමා එහෙම නැත්නම් අනාථ පිණ්ඩික සිටුතුමාට සිටුතුමාගේ සහෝදරිය විවාහ වෙලා හිටියා රජගහනුවර සිටුතුමා සමග. අනේපිඩි සිටුතුමාගේ සොහොයුරිය විවාහ වෙලා හිටියේ රජගහනුවර සිටුතුමා සමග. රජගහනුවර කියලා කියන්නේ මගධ රටේ අගනුවර. මගධ රටේ අගනුවර. සාවත්තිය තියෙන්නේ, සවැත් නුවර තියෙන්නේ කොසල් රටේ අගනුවර. එතකොට රටවල් දෙකක්, අගනුවරවල් දෙකක්. කොසල් කවුද? අනේපිඩි සිටුතුමා ජීවත් වුණේ කොසල් රටේ, සවැත් නුවර. සවැත් නුවර කියන්නේ කොසල් රටේ අගනුවර. තමන්ගේ සොහොයුරිය විවාහ කරගත්තේ රජගහනුවර සිටුතුමා. කියන්නේ මගධ රටේ අගනුවර ඉන්න සිටුතුමා. දවසක්
ව්‍යාපාරික කටයුත්තක් සඳහා අනේපිඩි සිටුතුමා යනවා රජගහ නුවරට. රජගහ නුවරට ගිහිල්ලා ව්‍යාපාරික කටයුතු අවසන් කරලා රජතුමා මේ අනේපිඩි සිටුතුමා පිටත් වෙනවා තමන්ගේ සොහොයුරිය බලලා එන්න. රටින් රටකට ගියපු වෙලාවක තමන්ගේ සොහොයුරියත් බලලා එන්න තියෙනවා නම් හොඳයි කියලා නංගි ඉන්න ගෙවල් පැත්තට යනවා. වෙන දවස්වලත් අනේපිඩි සිටුතුමා රජගහ නුවර සිටුතුමාගේ මාලිගාව සමීපයට යනකොට රජගහ නුවර සිටුතුමා මොකද කරන්නේ? හනික දුවගෙන එනවා ඉදිරියට. දුවගෙන ඇවිල්ලා ස්වාගතම් කියලා පැමිණීම යහපතයි කියලා මස්සීනේ අයියන්ඩියේ සුදත්ත සිටුතුමනි අනාථපිණ්ඩික සිටුතුමනි කියලා මොනවා හෝ ගෞරව වචන පාවිච්චි කරලා ගේ ඇතුළට කැන්දාගෙන යනවා. ඒක හොඳ සිරිතක්. ඇයි සල්ලි තිබුණට පෞල් ජීවිත නඩත්තු කරන්න බෑ. පෞල් ජීවිත නඩත්තු කරන එක කලාවක්. නෝනගේ පැත්තෙන් ගෙදරට එනකොට ඒ අයව පිළිගන්න එක සැමියාගේ වගකීමක්. සැමියාගේ පිරිස ගෙදරට එනකොට ඒ අයව පිළිගන්න එක බිරිඳගේ වගකීමක්. එහෙම නැති වුණා නම් මොකද වෙන්නේ? අපේ ගෙදරින් එනකොට තමයි ඔයාට එලි බහින්න බැරි. ඉන්නකො ඔයාලගේ ගෙදරින් එනකොට තේ හදලා දෙන එකයි ඇත්තේ කියලා ගෙවල් වල එහෙම හැල හැප්පීම් ඇති වෙනවා. මේ ගෘහ ජීවිතයක් නඩත්තු කරනවා කියන එක සල්ලි වලින්ම කරන්න පුළුවන් කමක් නෙවෙයි. ඒ නිසා රජගහ නුවර සිටුතුමා මොකද කළේ? රජගහ නුවර සිටුතුමා පින්නතුණි අර විදිහට දුවගෙන ගිහිල්ලා අනේපිඩි සිටුතුමාව පිළිගන්නවා. මෙදා දැන් ඔය අපි කියන අවස්ථාව වෙනකොට රජගහ නුවර සිටුතුමා පිළිගත්තේ නැහැ. ආවේ නැහැ ඉස්සරහ. එතුමා ටිකක් ගේ ළඟට ලං වෙනකොට කලින් තිබුණු සිටුමාලිගාව නෙවෙයි දැන් වෙනස් වෙනවා. ගස්වල අතු කැපෙනවා, මිදුල් අතු ගෑවෙනවා, තනකොළ කැපෙනවා, කොටසක් දර පලනවා, කොටසක් ලිබ් බඳිනවා, කොටසක් අට්ටාල බඳිනවා, තව පිරිසක් වටතිරා දිනවා, තව පිරිසක් උඩුවියම් බඳිනවා. රජගහ නුවර සිටුතුමාම ආසන පනවනවා. අපි වගේ වුණා නම් මාන්නෙම්ම යනවා එතෙන්ට. ගිහිල්ලා ඇයි ඇස්පොට්ට වෙලාද කියලාවත් අහනවා. උඹලට අපි තමයි ලොකු ගණන් ගන්න බැරි කියලා වචන කියන. ඒ කියන්නේ අපි ගියා නම් හාලා නාලා අර උත්සවේ වර්චස් කරලා තමයි එළියට බහින්නේ. අනේපිඩි සිටුතුමා කවුද? අනේපිඩි සිටුතුමාට තිබුණ හොඳ නුවණක්. අවස්ථාව තේරුම් ගන්න පුළුවන්කම. වටපිටේ දැක්කහම තේරුණා මේ වෙන දවස්වල වගේ නිදහසේ ඇවිල්ලා පිළිගන්න පුළුවන් වාතාවරණයක් නෑ. මොකක් හෝ වැඩකට gedara සූදානම් වෙනවා. ඒ නිසා අනේපිඩි සිටුතුමා රජගහ නුවර සිටුතුමා ළඟටම යනවා. ගිහිල්ලා අහනවා. අර අපි අහනවා වගේ නෙවෙයි. මොකෝ අපි එනකොට ගණන් ගන්න නැද්ද කියලා අහන්නේ. අහන්නේ හෙට බිම්බිසාර රජුරුවත් එනවා. නෑ එහෙම කෙනෙක් එන්නේ නෑ කිව්වා. එහෙමනම් සේනාපතිතුමා සමග බලසෙනගවත් එනවද? නෑ එතුමා එන්නෙත් නෑ කිව්වා. එහෙමනම් gedara ආවාහයක් විවාහයක්වත් සිද්ධ වෙනවද? එහෙම දෙයක් වෙන්නෙත් නෑ කිව්වා. එහෙමනම් මොකටද මේ සූදානම් වෙන්නේ? හෙට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා අපේ නිවසේ දාණයට වැඩම කරනවා කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ කියන හඬ ඇහෙනකොට බුද්ධ කියන ഘോഷාව ඇහෙනකොටම පින්නතුණි ඇඟ හිරිපොලා යනවා. ඇඟ හිරිපොලා යනවා. ඒ කියන්නේ
සතුටින් ඉල්පිලා යනවා. අහනවා ඔබ දැන් බුද්ධ කියන වචනය කිව්වද? ඔව් කිව්වයි කියනවා. දෙවෙනි අවස්ථාවේදීත් අහනවා ඔබ බුද්ධ කියන වචනේ කිව්වද? ඔව් කිව්වයි කියනවා. ඔය විදිහට තුන් වතාවක් තමන්ගේ මස්සිනගෙන් අහලා තහවුරු කරගන්නවා බුද්ධ කියන වචනය කිව්වද කියලා. ඔව් කියලා කිව්වහම අනේ පිටු සිටුතුමා කියනවා, සුදත්ත සිටුතුමා කියනවා, ඝෝසෝ පික්ඛෝ ඒසෝ දුර්ලභෝ ලෝකස්මින් යදිදම් බුද්ධෝති. මේ ලෝකයේ බුද්ධ කියන ഘോഷාව පවා, බුද්ධ කියන හඬ පවා අතිශය දුර්ලභයි කියලා අනේ පිටිසිටුතුමා කියනවා. කොහොමද අනේ පිටිසිටුතුමා එහෙම කිව්වේ? මේ භවයේ පළවෙනි වතාවට බුද්ධ කියන වචනය ඇහුවට පෙර සංසාරවල පින්නතුණි බුදුරජාණන් වහන්සේගේ සසුනේ අග්‍ර ගිහිදායකයා වෙන්න පාරමිතා පුරපු මහෝත්තමයෙක්. ඒ නිසා සාංශාරික පුරුද්ද එනවා බුදුහාමුදුරුවෝ කියන හඬ ඇහෙනකොට. කාට වගේද? නඳුන්ගමුවේ රාජට වගේ. නඳුන්ගමුවේ රාජා නඳුන්ගමුවේ වලව්වෙන් එලි බහින්නේ දළදාව බලන්න යන්න. හරි සතුටින් යන්නේ. පෙර පින කියන්නේ මෙච්චර පෑවිලි තියෙන කාලේ කකුල් දෙක රත් වෙන්නේ නැතුව යනවනේ තාර පාරේ. රාජා යන පාර මිනිස්සු වතුර දාලා තෙත් කරනවා. කොහොමද පුණ්‍ය විපාකේ? සෙරෙප්පු තියෙන ලෝකේ අපි කොච්චර කකුල් රත් කරගෙන ඉන්නවද? රාජා වෙනුවෙන් මිනිස්සු සැදී පැහැදී හිටියා සසර පුරුද්ද පින්නතු. දළදාව දකින්න එක තරම් ආය සතුටක් නෑ රාජට. දළදාව හිස මතට ගත්තාම රජ වුණා වගේ දැනෙන්නේ. පාවඩේ ඇකිලිලා තියෙනකොට හොඩෙන් හදනවා. සසර පුරුද්ද. මේ සසරට මේවා පුරුදු කළාම හොඳ දේවල් සසර පුරාවටම එනවා. නරක දේවල් පුරුදු කළොත් ඒවත් එනවා. පාරිලෙය වනේ එක ඇතයිද හිටියේ? අර කැලේට මේක ඇතයිද හිටියේ? ඇත්තෝන තරම් ඉන්න ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සිවුර දකින්නකොට තමන්ගේ කමක් දැනුනේ සංසාර පුරුද්දට පින්නතුනේ. පාරිලෙය වනේ මොන තරම්නම් වඳුරු රංචු ඉන්න ඇති. බුදුරජාණන් වහන්සේ දකින්නකොට එක වඳුරෙකුට විතරයි පින්නතුනේ තමන්ගේ කමක් දැනෙලා ලං වුණේ. අන්න සසර ඇස්සුරු කරලා තිබුණු විදිහ, ඉන්ද්‍රයන් හුරු කරලා තිබුණු විදිහ අද ඉඳලා හුරු වෙන්න බුදු පිළිමයක් දකින්නකොට, බෝධියක් දකින්නකොට, චෛත්‍යයක් දකින්නකොට දෑත එකතු කරයි. ඊළඟ භවයේ කොතන හෝ තැනක ගිහිල්ලා වැටුනොත් දිව්‍ය වේවා, මනුෂ්‍ය වේවා, තිරිසන් වේවා කියන්න දන්නේ නැහැ. ගිහිල්ලා වැටුනොත් තථාගතයන් වහන්සේගේ රැකවරණය ඕන. එනිසා හැම වෙලාවෙම මේ ඉන්ද්‍රිය ධර්මයන් හුරු කරන්න පින්නතුනි යහපත් දේවල් එක්ක. නරක දේවල් හුරු කරාම මෙතන නම් ඔක්කොම තරුණ අය අඩුයි. ඔය තරුණ දරුවෝ ගාව තියෙනවා ස්මාර්ට් ෆෝන්. ඒ කට්ටියට කියන්න ඕකේ තියෙන අන්තර්ජාලයේ වීඩියෝ පටයක්. තාප්පයක් තියෙනවා ගෙයක් ළඟ. ඒ ගේ තාප්පේ ළඟ තියෙනවා මෙහෙම පොල් ගහක් වගේ ගහක්. තාප්පෙන් එහා පැත්තේ හරි කාලගෝටිය කියන්නේ හයියෙන් ගහ ගන්නව නෙවෙයි, හයියෙන් මොනවා හරි කියනවා. මේ කරඬුවක් වඩම්මන බෙර සද්දයක්වත්, පිරිස් සද්දයක්වත්, බණ සද්දයක්වත් නෙවෙයි, මිනිස්සුන්ගේ කාලගෝටියක් ඇහෙලා. එතන ඉන්නවා බැල්ලියක්.
බැල්ලි මොකද කරන්නේ? ඉස්සරහ තාප්පෙට කකුල් දෙක තියා ගන්නවා. පිටිපස්සේ කකුල් දෙක ගහට තියා ගන්නවා. දැන් මෙයා එනවා ටික උඩට එනවා මෙහෙම. ඇවිල්ලා තාප්පේ මුදුනට ගිහිල්ලා මෙහෙම බලනවා. දෙපැත්ත බලනවා. ඇයි ඒ? එයා සාමදාන විනිශ්චයකාරද? අන්න සසර හුරු කරලා තිබුණු ඒවා. රාජා මැරෙන්න ලං වෙලා ඉද්දිත් අවසාන වතාවටත් දලදා පෙරහැරට ගිහිල්ලා තමයි රාජා මැරෙන්නේ. අමාරුවෙන් යන්නේ රාජා. ඒක නදුන්ගමේ රාජා වෙනුවට දිරලා. කට්ටියගෙම සැකයක් තිබුණා රාජා දලදාව වඩම්මයිද නැද්ද කියලා. නුවරටත් පාගමනින් ගියා. ඒත් සැකයක් තිබුණා අවසාන රන්දෝලි පෙරහැරට පුළුවන් වෙයිද කියලා. අවසාන රන්දෝලි පෙරහැරටත් හිටියා. ඒ වෙලාවේ තමයි ওই පේන්නේ වීඩියෝ පටවල පඩිපෙළේ තියෙන ඇකිලිච්ච පාවඩේ හදනවා. කොහොමද? ඒ යුතුයකමත් කරලා ඇවිල්ලා තමයි රාජා මැරෙන්නේ. අර බැල්ලි මාරාන්තික ගමනක් යනවනේ. එක කකුලක් හරි ලිස්සුවොත් බිම. දැන් බලු සංගම එනවද බෙහෙත් බඳින්න ඊට පස්සේ? බලන්නකො පින්නතුනේ අනුන්ගේ කුණු හොයන්න සසර පුරුදු වුණාම වෙන දේ. සසර පුරුද්ද මේ යන්නේ උඩටම. ගිහිල්ලා මෙහෙම දෙපැත්ත බලනවා. ගියාත්මේ ඉන්න ඇති ගමේම CCTV කැමරාව දැම්මා වගේ. මිනිසුන්ගේ පෞල් ජීවිත නැති භංගස්ථාන වෙන්න කියන්නේ නැති කේලම්. මම දැක්ක අතිමුත් අල්ලගෙන යනවා කියලා අතිමුත් දාලා කියන්නේ නැති. පෞල් හැඳි ගෑවිලා යන්න වැඩ කරලා ඒ අකුසලයටම බල්ලියක් වෙලා පුරුද්දට මොකද කරන්නේ? මාරාන්තික ගමනක් යන අර ගහට කකුල් දෙක තියාගෙන තාප්පෙට අත් දෙක තියාගෙන මෙහෙම ගිහිල්ලා බලනවා. සසරට හුරු කරන්න ඕන යහපත. අනේ පිඩු සිටුතුමාට බුදුහාමුදුරුවෝ කියන වචනය ඇහෙනකොට ඇඟ හිරිපොලා ගියේ. සසර පුරාවටම පින්නතුනි කනහුරු කරලා තිබුණා යහපතට. මේ බුද්ධ කියන වචනය හරිම දුර්ලභයි. කෝ ඒ බුදුහාමුදුරුවෝ කියලා ඇහුවාම රජගහනුවර සිටුතුමා දකුණු අත දිගු කරලා කියනවා අර ඈත පේන සීතවනේ තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ කියලා. මං කියවනේ රජගහනුවර සිටුතුමා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. සල්ලි හෙව්වා විතරක් නෙවෙයි හරියට යුතුයකම් වගකීම් චාරිත්‍ර වාරිත්‍ර සියල්ල දැනගෙන ඉඳපු කෙනෙක්. ඇයි දකුණු අතම දික්කලේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ අර සීතවනේ කියලා පෙන්වන්නේ. වං අතිමුත් ඕක පෙන්වන්න තිබ්බන්නේ. ඇයි එහෙම නොකළේ? අපේ සම්ප්‍රදාය තමයි පූජනීය පැත්තට හැම වෙලාවෙම දකුණු අත යොදනවා. දැන් බලන්න ධර්මාසනය හදලා තියෙන්නේ බුදුහාමුදුරන්ට අපේ දකුණු අත වැටෙන. මල් වට්ටියක මල් හදන්නේ මොන අතින්ද? දකුණු අතින්. පැන් ඉසින්නේ දකුණු අතින්. දානෙ බෙදන්නේ දකුණු අතින්. චෛත්‍ය මළුවක් බෝ මළුවක් අමදින්නේ කොයි පැත්තට අතෙන්ද? දකුණු අත පැත්තට බෝධීන් වහන්සේ හෝ චෛත්‍ය පිහිටන්නේ. ලක්ෂ 10ක් 15ක් පොසොන් පෝයට රුවන්වැලි සෑයට ගියාට කවදාකවත් වාර්තා වෙලා නේද මූණට මූණ හැප්පිලා තෙරපීමක් ඇති වෙලා ඇක්සිඩන්ට් එකක් වුණයි කියලා. වෙන්නේ නැහැ. ඇයි ඒ? මහා සෑයට ඇතුළු වෙන කෙනා පළවෙනි මලසුනේහි මල් තබලා හැරෙන්නේ කොයි පැත්තටද? තමන්ගේ දකුණු අත පූජනීය පැත්තට හිටින විදිහට එකම ලතාවකට එකම රිද්මයකට එකම ක්‍රමයකට තමයි පින්නතුනි මොන්න තරම් ජනයා ඇතුළු වුණත් යන්නේ එකම පැත්තකට. ඒ දකුණු අත යෙදෙන විදිහට ඇවිදින එකට කියනවා පැදකුණු කරනවා. ප්‍රදක්ෂිනා කරනවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා රජගහනුවර සිටුතුමා බුදුරජාණන් වහන්සේ පෙන්වීම සඳහා දැක්වීම සඳහා ගත්තේ මොන අතද? දකුණු අත.
අර ඈත පේන සීතවනේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියලා කිව්වා. එතුමා අහනවා මට දැන් බුදුහාමුදුරුවෝ බලන්න යන්න බැරිද? දැන් යන්න එපා රෑබෝ වෙලා තියෙන්නේ. හෙට උදේට යන්න කියලා කිව්වා. එතුමා රෑ ලැබුම් ගන්නවා. අවස්ථා 3ක් ඇහැරෙනවා. දැන් එළිය වැටිලා ඇති, දැන් එළිය වැටිලා ඇති කියලා. තුන්වෙනි අවස්ථාවේ අවදි වෙන එතුමා සීත වනයේට ඇතුළු වෙනවා. ඇතුළු වෙනකොට බුදුහාමුදුරුවෝ සක්මන නතර කරලා සක්මන් කර ඉන්නේ සක්මන් භාවනාවේ. සක්මන් භාවනාව අවසන් කරලා ගහක් පාමුල වැඩ ඉන්නවා. තමන් වහන්සේගේ සසුනේ අග්‍ර ගිහිදායකයාගේ ආගමනයේ බලාපොරොත්තු වෙයි. ලස්සන දෙයක් තියෙනවා එතන. මොකද්ද? මේ පාන්දර ජාමේ බුදුහාමුදුරුවෝ අවදි වෙලා තියෙනවා. දියුණු වෙච්ච හැම මිනිහෙක්ම බලන්න උන් උදේට නැගිටිනවා. මම පහුගිය දවසක ගමනක් යන්න ගියා. සිංහලයේ ඔක්කොම බුදි. මුස්ලිම් අය 4:00 යාඥා කරන්න පල්ලියේ ඉඳලා එන උන් දියුණු වෙනවා. ඊට පස්සේ උන්ට පොල් ගගහ බැන ඉන්න උන් දියුණු වෙනවා. කපටි කෛරා ටිකයි කියලා නෑ. බුදුහාමුදුරුවම දේශනා කරනවා කල්ැතුව නැගිටින මිනිසුන්ට දවසේ වැඩ කටයුතු ටික සූදානම් කරගන්න ලේසි කියලා. බුදුහාමුදුරන්ට මල් තිබ්බට උදේට නැගිටින්නේ නැහැ. ඊට පස්සේ රිසල්ට් එක බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ප්‍රැක්ටිකලි කරන්න ඕන වැඩි. ඔයත් මම කියනවට බලන්න මම මර්දානෙන් ඉන්නේ. උදේ 4:00 මුස්ලිම් මිනිස්සු නැගිටිනවා. ව්‍යාපාර කඩවල ටික ඇරලා. ඉතින් ගිලම්පස එකක් එහෙම වළඳන්න ඕන වුණොත් එහෙම වාහනේ 4-5ක් ගියොත් එහෙම අපට ගොඩ වෙන්නේ තියෙන කඩේට. ඉතින් මිනිස්සු ආදායම් උපයන්නේ නැද්ද? ඒ මිනිස්සු ලෝකේ කොහේ පදිංචි වෙලා දියුණු වුණත් අපි බැන ඉන්නවා. බුදුහාමුදුරුවෝ පාන්දරින් නැගිටින ගුණෙයි දැන් මෙතන ඉගෙන ගන්න ඕන. ඊළඟ එක බුදුහාමුදුරුවෝ සක්මන් කරනවා. ඇයි සක්මන් කරන්නේ? බුදුහාමුදුරන්ට ආයි ලබන්න ධානය නැහැ. භාවනා කරලා උපදවන්න තියෙන ධානය නැහැ. සියල්ල ලැබලා ඉවරයි. ආය බුදුරජාණන් වහන්සේට නැති කරන්න කෙලෙස් නැහැ. සේල සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං. මේ ලෝකේ යමක් දත යුතුද ඒ සියල්ලම මන් දැනගෙන ඉන්නේ. භාවේ තබ්බංච භාවිතං. වැඩිය යුතු ධාන භාවනාදී මාර්ගයක් තියෙනවා. ඒ සියල්ලම මම වඩලා ඉවරයි. පහතබ්බම් පහීනං මේ. අවසන් කළ යුතු අයින් කළ යුතු ක්ලේශයක් තියෙනවා. ඒ සියල්ලම මං අයින් කරලා ඉවරයි. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. ඒ නිසයි බමුණ මට බුද්ධ කියලා කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙනම් ඇයි මේ බුදුහාමුදුරුවෝ උදේම සක්මන් භාවනාව යෙදුනේ? එක්සර්සයිස් එකට හොඳට මතක තියාගන්න. ව්‍යායාමයට ෆිසිකල් භෞතික ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක් ව්‍යායාම කරන්න ඕනේ. මහා පරිනිබ්බාන සූත්‍රය කියවලා බලන්නකෝ. අවුරුදු 80 බුදුහාමුදුරුවෝ කොච්චරනම් සතපුම් ගණන් වඩනවද පිරිනුවම් පාන්න. අපි එහෙම ගමන ස්ටාර්ට් කළොත් කිලෝමීටර් භාගයෙන් වැටෙනවා. ඇයි අපි ව්‍යායාමයක් නැහැ. දැන් ඔය රත්න විජේතුංග මහාචාර්යතුමා දැන් නැති වෙලා තියෙනවනේ අවුරුදු 90 ගාණක්. හේතුව බස් එකේ ඉන්නේ. අපිත් ඉගෙනගෙන තියෙනවා. බස් එකෙන් බැහැලා පයින් එන අවුරුදු 80ක විතර මිනිස්සෙක් කිලෝමීටර් භාගයක් බෑග් එකක් උස්සගෙන පයින් එන එක එයාගේ වයසේ හැටියට හොඳම එක්සර්සයිස් එකක්. දැන් එතුමා නැති වෙන්නත් සතියකට විතර කලින් හොඳ මානසික ශක්තියකින් හිටියා. ඒ මිනිස්සු අභ්‍යාස කළා. අපි පුළුවන් තරම් බලන්නේ වාහනයකම යන්න. ඉක්මනට ගිහිල්ලා ඉක්මනින් මැරිලා යන්න. බලන්නකො හරියට සැප විඳින අය සැපයට මැරිලා යන හැටි. 45 ස්වාමින් වහන්සේ ඔළුවේ නහරය අපි පුරලන්නේ මැරුණේ කියනවා. නහර පුපුරන්නේ නැත. බොයිලේරු කුකුල්ලු වගේ තියපු තැන්වල විතරයි කණ්ඩ විතරයි අත උස්සන්නේ. කාමරෙන් කුසියට කුසියෙන් කාමරයට කාමරෙන් කුසියට කුසියෙන් කාමරයට.
බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ගමන් විලාස දෙකක් තිබුණා. මොකද්ද ගමන් විලාස දෙක? තුරිත සහ අතුරිත. තුරිත 이르දියෙන් වඩින්න පුළුවන්. දැන් ලංකාවට වැඩිය තුරිත ගමනේ. 이르දියෙන් වැඩිය. තව්තිසාවට වැඩිය 이르දියෙන්. ආලවකගේ නිවසට වැඩිය 이르දියෙන්. අඟුලිමාලගේ ස්ථානයට වැඩිය 이르දියෙන්. අනිත් හැම ගමනක්ම වැඩිය බුදුහාරෝ පාගමන. පිරිනිවන් පාණ්ඩ අවුරුදු 80ක කෙනෙක් කොට්ට පුළුන් ගෙඩියක් විතර වෙනකන් කකුල ඉදිමෙන කම්ම වක් වෙන කම්ම පාගමනින් වැඩියන්නේ. ඒ දැන් හිතන්නකෝ බුදුහාරෝ වඩින හැටි. කොන්ද නැවිලා. ආනන්ද හාමුදුරුවොත් එක්ක අර වයසක අවුරුදු 80ක කෙනෙක් යනවා වගේ නෙමෙයි යන්නේ. ඒත් නිරෝගීකම පිණිසමයි වඩින. නැත්තම් 이르දියෙන් වඩින්න පුළුවන්. 이르දියෙන් වැඩිය නම් බණ කියන්න හම්බ වෙන පිරිස මගතොටදී හම්බ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා උන්වහන්සේ තෝරගත්තා. අපිට වාහනයක් හම්බුණා නම් පුළුවන් නම් බලනවා টয়ලට් එකටත් යන්න වාහනයක් හොයාගන්න. තුරිත ක්‍රමයක් එහෙම හම්බ වුණා නම් පොළවේ පය තියන්නේ නැහැ අපි. බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගන්න ඕන දේවල් තමයි පින්නතුනි උදෙන්ම අවදි වෙච්ච බුදුහාමුදුරුවෝ විනාඩි 40ක් පැයක් විතර සක්මන් භාවනාවේ යෙදෙනවා. ධානය ලබන්න නෙවෙයි. ශාරීරික අභ්‍යාසයක් හැටියට දිනපතා උදෑසන බුදුහාමුදුරුවෝ මේ අභ්‍යාසයේ නිරත වෙලා තියෙනවා. ඒකනේ අවුරුදු 80ක් යහතින් වැඩ හිටියේ. යහතින් වැඩ හිටියනේ බුදුහාමුදුරුවෝ. පින්නතුනි බුදුහාමුදුරුවෝ දැන් ගහපා මුල වැඩ ඉන්නවා. තමන්ගේ ශාසනයේ අනාගත අග්‍රදායකයාගේ ආගමනේ. ඒකත් මතක තියාගන්න ඕන. වටින මිනිස් වෙනකොට හැංගෙන්න හොඳ නැහැ. උපකාර කරපු මිනිස් වෙනකොට ගේට්ටු ළඟට ගිහිල්ලා හරි ගමන් නැහැ පිළිගන්න සුදුසුයි. ඔබට උදව් කරන මිනිසෙක් නම් දැන් අතන දැක්කනේ මස්සිනා ගියා. පිළිගන්න. ස්වාමීන් වහන්සේ වුණත් විශාල කැපකිරීම කරලා වෙහෙර විහාර ගොඩනගපු දායකයෙක් නම් එයාට විශේෂත්වයක් දෙන්න ඕනේ. මේ වස්සාන කාලේ තිබුණු දැන් වස් සමාදන් වෙලා ඉවරනේ වස් කාලේ තිබුණු එක ශික්ෂාපදයක් බුදුහාමුදුරුවෝ වෙනස් කරන්නේ එක්තරා උපාසකයෙක් නිසා. ඒ උපාසකයා ආරාමයක් හදනවා. ආරාමයේ හදලා පූජා කරන්න හාමුදුරුවන්ට එන්න කියනවා. වඩින්න කියනවා. පණිවිඩයක් යවනවා. ටිකක් දුර පන්සලක්. මට උපාසක මහත්තයාගේ නම මතක නැහැ. හාමුදුරුවෝ කියනවා අපිට නම් එන්න බෑ බුදුහාරු වස් ශික්ෂාපද පනලා තින්න කොහෙවත් යන්න එපා කියලා. කේන්ති යනවා දායකයා. මං කොච්චර අමාරුවෙන් උපේන ධනයද මේ සසුන වෙනුවෙන් පූජා කරන්නේ. මං නරක දෙයකට අඬ ගැහුවා නෙවෙයිනේ. මම අඬ ගහන්නේ මේ ආරාමයේ පූජා කරගන්නනේ. කියනවා ආරංචි යනවා බුදුහාමුදුරුවෝ. බුදුහාරු කියනවා සතිකරණෙන් හෝ සත්තාහකරණෙන් ගිහිල්ලා යුතුයකම ඉටු කරලා එන්න. ඇයි? සසුන පවතින්නේ මිනිස්සු නිසා. ඒ මිනිස්සු නිසා තමයි සසුන පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ මිනිසුන්ගේ අනුග්‍රහය නිසා තමයි ශාසනය පවත්වාගෙන යන්න පුළුවන් ඉන්නේ. දවසකින් එන්න පුළුවන් නම් එහෙම යන්න උපරිමයේ දවස් 7ක් ඇතුළත එන්න බලාගෙන පිටත් වෙන්න කියලා ඔය වස් ශික්ෂා පදේ වෙනස් කරන්නේ දායකයෙක් නිසා පිටත. බුදුහාමුදුරුවොත් එහෙමයි. තමන්ව මුණ ගැහෙන්න එන දායකයා ඉදිරියේ තියෙන ගහක් පාමුල බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. දැන් සුදත්ත සිටුතුමා ඇතුල් වෙනවා. ඇතුළු වෙනකොටම බුදුරජාණන් වහන්සේ දකුණු අත දිගු කරලා ඒහි සුදත්ත කියලා සුදත්ත සිටුතුමාට අඬ ගහනවා. දැන් බුදුහාමුදුරන්ගේ අතට අපි දකුණු අත කියන්නේ මොකද කියන්නේ? ශ්‍රී හස්තය. හොඳට මතක තියාගන්න. බුදුහාරගේ දකුණු පාදයට දකුණු පාදය කියන්නේ මොකද කියන්නේ? ශ්‍රී පාදේ මතක තියාගන්න. ඒක අපි තමයි ලෝකයේ බුද්ධාගම රකින්න ඉපදිච්චම જાති. බුදුහාමුදුරෝ බණ කියපු pāli භාෂාවෙත් බුද්ධෝ බුඤ්ජති. බුදුහාමුදුරෝ වළඳයි. බුඤ්ජති කියන්නේ කයි කියන අදහස. රාජා බුඤ්ජති. රජ්ජුරුවොත් කයි. මනුස්සෝ බුඤ්ජති මිනිහත් කයි. දාසෝ බුඤ්ජති දාසයත් කයි. චෝරෝ බුඤ්ජති හොරා කයි. එකම වචන අපි කිව්වේ නෑ එහෙම.
සිංහලයෝ තමයි බුද්ධ ආගම රකින්න පතාගෙන ආපු જાති. වෙනම රිලිජියස් ලැන්ග්වේජ් එකක් තියෙන අපිට. ආගමික භාෂාවක් තියෙනවා පින්නතුනි. මුළු ලෝකෙම මිනිස්සු කනකොට හාමුදුරුවෝයි බුදුහාමුදුරුවෝයි කන්නේ නැහැ. දැන් ඉංග්‍රීසියෙන් ලිව්වා නම් ඊටම තමයි. මිනිස්සු ඒ වචනේ කියන්න කැමති උනේ නැහැ. වළඳනවා. මුළු ලෝකෙම මිනිස්සු ඇවිදිනකොට හාමුදුරුවෝයි බුදුහාමුදුරුවෝයි ඇවිදින්නේ නැහැ, වඩිනවා. වැඩියෝ නැහැ. සිරිපා යනවටවත් කියන්නේ සිරිපා යනවා කියන්නේ කරුණා කරනවා. ඒවට වෙනම ආගමික භාෂාවන් අදාගත්ත ලෝකේ එකම ජාතිය අපි. එකම ජාතිය අපි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දේශනා කරපු පාලි භාෂාවේවත් විවිධාර්ථ නැහැ, ඔක්කොටම සමාන වූ වචන තියෙනවා. තථාගතයන් වහන්සේ ශ්‍රී හස්තය දිගු කරලා සුදත්ත සිටුතුමාට කියනවා ඒහි සුදත්ත එන්න. ඇයි ඒ බුදුහාමුදුර අත දිගු කළේ? එතනත් ඊළඟ වැදගත්කම. ගරු කළ යුතු අයට ගරු කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ. මහා මංගල සූත්‍රයේ තියෙනවනේ වචන දෙකක්. අවස්ථා දෙකක් හම් වෙනවා. ගාරවෝච නිවාතෝච. අනිත් එක පූජාච පූජනීයානම්. පිදිය යුත්ත පුදන්නත් උන එක මංගල්‍යයක්. කවුද පිදිය යුත්ත? බුදුහාමුදුරුවෝ. ගරු කරනවනේ මේ බුදුහාමුදුරන්ට කරන්නේ. ඒකනේ කියන්නේ උත්තමංගේන වන්දේහම්. මෙතනින්ම වඳින්න. දැන් ගෙදරට ගොඩ වෙන මිනිසුන්ට මෙහෙම වඳිනවද? ඒක ගරු කරන තමයි. පපුවේ ඉස්සරහින් ගාන්න ගන්නේ මොකටද? දැන් ඔය ශ්‍රී ලංකන් එයාලයින් එකේ මම ආයිබෝන් කියන්නේ. ඒක ඔලුවඩට ගන්නෙ නෑ. අපි කියන්නේ උත්තමංගේන වන්දේහම්. මෙහෙමම නැති වුණත් අපි මෙහෙමවත් තියෙනවා. අපේ තියෙන අංග අතර මේ බොඩි පාර්ට්ස් වලින් ඉහළම අංගයේ තමයි හිස. හිසේ තියලා තමයි වඳින්නේ. උත්තමංගේන වන්දේහං. ඒ වඳිනවා. ඒ පුදනවා. කාටද පුදන්නේ? බුදුහාමුදුරුවන්ට, ධර්මයට, මහා සංඝයාට, අම්මට, තාත්තට අනිවාර්යෙන් පිදිය යුතුය. පුදන්න ඕනේ. ඒක එහෙම කරන්නකො බලන්න. ඔය මොනවා කිව්වත් පිදිය යුත්තෝ පුදනවා නම් මම කියන එකක් නෙවෙයි, බුදුහාමුදුරු දේශනා කරන ඒතම් මංගල මුත්තමං. ඊට එහා මංගල්‍යයක් ආයේ නැහැ පින්නතුනේ ජීවිතේ. ඊළඟ එක ගාරවෝච නිවාතෝච. ගරු කළ යුතු ඇයට ගරු කරන්න කවුද? Tamanට රැකියාවක් ගන්න උදව් කරපු මිනිස්සයා. වැටිලා ඉන්න වෙලාවේ අත දීපු කෙනා. හම්බ කරගෙන කන කුඹුරට මිනිස්සු වඳින්නේ ඒකට පූජා කරනවා නෙවෙයි, ගරු කරනවා. ලිඳට වඳින්නේ ගරු කරනවා. වාහනේට සමහරු එමෙන්න සුක්කානම ලෙව කන්න හදනවා, ගෙදර අම්මට වඳින්නේ. ගරු කළ යුතු අයට ගරු කරනවා. ඉබිනවා මේක. හඳුන් කූරු වටේ අල්ලනවා මෙහෙම. ගරු කළ යුතු අයටත් ගරු කරන්න ඕන තමයි. හැබැයි පිදිය යුත්තොත් පුදන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී ශ්‍රී හස්තයේ දිගු කරන්නේ මොකක් සඳහාද? ගරු කළ යුත්තේ. ඇයි මේ? අනාගත බුද්ධ ශාසනයේ අග්‍ර ගිහිදායකයාගේ ආගමනයයි මේ සිද්ධ වෙන්නේ. නිකන් එන එකක් නෙවෙයි. පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා පාරමිතා පුරාගෙන එන මහා පුරුෂයෙක් පින්නතුණි තමන් වහන්සේගේ අභිමුඛයට මේ පැමිණෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ නමින්ම කතා කරන ඉගෙන ගන්න ඕනේ ඊළඟ දේ මොකද්ද? මිනිස්සුන්ට කතා කරනකොට නමින් කතා කරන්න. උඹ බම්බොලන් කියන්න එපා. ඉහළම වචනයක් කියන්න බැරි නම් අඳුම තරමේ නම කියන්න හුරු වෙන්න. සමහරු නික්නේම් පා කලුවා, මිට්ටා, සුද්දා ඒව මේව කියන්නම එපා. මෙතෙක් කිව්වනම් ඒව නතර කරන්න ඕනේ. කෙනෙක් සතුටු වෙන්නේ තමන්ගේ නමින් නැමතුවහම. ඒහි සුදත්ත කියලා කිව්වහම සුදත්ත සිටුතුමාට නිම් හිම් නැති සතුටක් තථාගත ශ්‍රී මුඛයෙන් මගේ නම කියුණානේ කියලා. හිතලා බලන්නකො. එතුමා පළවෙනි වචනයෙන්ම පැහැදිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව ඉඳ ගන්නවා. ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ උට දහම් දේශනා කරනවා. ධර්ම දේශනාව සානේදී
අනේ පිළිසිටුතුමා සෝවහන් වෙනවා. හිතලා බලන්නකො. ඕ ඇව්වහම සමහර උපාසකම්මලා කියනවා සෝවහන් වෙන එක හරි ඊසි කියලා. නේ? බලන්නකො බුදුහාමුදුරුවෝ හම්බුණා. අනේ පිළිසිටුතුමා ඒ වෙලාවේ සෝවහන් වුණා. එහෙම හිතන අය ඉන්නවා. දැන් මං කාට හරි අම්මා කෙනෙකුට කිව්වොත් මේ ලයිට් එක දාන්න කියලා අම්මා කියනවා අයියෝ පොඩි හාමුදුරුවනේ. ඕක එච්චර දෙයක්ද? ඉන්නකෝ දැන් කියලා ඇවිල්ලා ස්විච් එක දාපු ගමන් පත්තු වෙනවා. හරි ලේසි නේද? හැබැයි ලක්ෂපානේ ටර්බයින් කැඩිලා නම් උඩ පැන මේකේ ස්විච් එක දැම්මත් පත්තු වෙන්නේ නැහැ. සසර මේ ධර්ම මාර්ගය වඩලා නැත්තම් සසර හොඳ පුහුණුවක් නැත්තම් ඔළුවෙන් හිටගෙන පින්නතුනේ අපි උත්සාහ කළත් ඒ ආර්ය භාවයට පත් වෙන්න බෑ. දැන් පළවෙනි ධර්ම දේශනාව කොච්චර විශාල එකද ධම්මචක්කප්පවත්තන සූත්‍රය. අපි දේශනා කරනකොටත් විනාඩි 45ක් පැයක් යනවා. රිද්මය අනුව. තථාගතයන් වහන්සේ මොන ස්වරයෙන් දේශනා කරාද කියලා අපි දන්නේ නැහැ. එහෙම බැලුවත් කොහොම කළත් ටිකක් දීර්ඝ සූත්‍රයක් බව පේනවා. එච්චර දීර්ඝ සූත්‍රයක් දේශනා කරලා අවසන් වෙනකොට මනුෂ්‍ය ලෝකේ 5 දෙනාගෙන් එක්කෙනයිනේ ගොඩ ගියේ. 5ක් මනුෂ්‍ය ලෝකේ ඉලක්ක කරලා ධර්මයේ දේශනා කළාම එක්කෙනෙක් සෝවහන් වෙනවා 4ක් රිජෙක්ටඩ්. එච්චර ලේසි නෑ. ඉතින් 5 දෙනාම ගොඩ යන්න ඉපේ. එක අකුරක්වත් වෙනස් කරලා නෙවෙයිනේ දේශනා කළේ. 5 දෙනාටම එකම දේශනාවනේ කළේ. පළවෙනි ශිෂ්‍යයා විභාගයේ සමත් කියලා දැනෙනකොට ඔන්න ගුරුවරයාට සතුටුයි. කොහොමද කියන්නේ? අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤෝ ඔබ දැන් ධර්මයේ අධිගමනය කළා. ධර්මාවබෝධය ලැබුවා. අනිත් 4 දෙනා සමත් කරවන්න සෝවහන් කරවන්න අතිරේක පන්ති තියන්න වෙනවා ගුරුවරයාට. අනත්ත ලක්කන සූත්‍රය දෙන්න අරගෙන බුදුහාමුදුරෝ දේශනා. ඒ කියන්නේ තව කොටස් කර මේක උගන්වන්න උනා. ඒමුත් අන්තිමේටම සෝවහන් වෙච්ච කෙනා තමයි අස්සජී හාමුදුරුවෝ. රාත්තුනේ අවසානට අස්සජී හාමුදුරුවෝ. ඒ අස්සජී හාමුදුරුවන්ව බලන්න එනවා කවුද? උපතිස්ස පිරිවැජියට මුණ ගැහෙනවා. කෝලිතයි උපතිස්සයි දෙන්න ගිරග්ග සමාජයෙන් පස්සේ යනවනේ උතුම හොයාගෙන දාර්ශනිකයෝ හොයාගෙන යනකොට කෝලිතට මුණ ගැහෙනවා. උමේ උපතිස්සට මුණ ගැහෙනවා. උපතිස්ස පිටුපසින් ගිහිල්ලා අහන ඔබ වහන්සේගේ ගමන් ඉරියව් හරි සංවරයි. කවුද ගුරුවරයා අනුගමනය කරන ධර්මයේ මොකක්ද? දැන් රහත් වෙලා විස්තර කරන්න දන්නේ. ඇයි උන්වහන්සේ අවසානට කියන්නේ හරි අමාරුවෙන් තමයි මේ ධර්මඥානෙ ලබා ගත්තේ. උන්වහන්සේ දේශනා කරනවා යේ ධම්මා හේතු භවවා තේසං හේතු තථාගතෝ ආහ. ගාතාවකට පේලි 4ක් තියෙනවා. මේ හාමුදුරුවෝ කියාගත්තේ පේලි 2යි. දෙවෙනි පේලිය කියනකොට සෝවහන් වෙනවනේ කවුද? උපතිස්ස පිරිවැජියා. ඇයි සසර භාවිතේ මතක තියාගන්න. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ ධර්ම සේනාපති වෙන්න පාරමිතා පුරපු මහෝත්තමයමි. පොඩ්ඩක් තවරනකොට තට්ටුව වැටෙනකොට සාංශාරික මතකය එන්න ගන්නවා පින්නතුනේ. අන්තිමේටම අමාරුවෙන්ම සෝවහන් වෙච්ච අස්සජී හාමුදුරුවෝ පාද 2ක් කියනකොට පේලි 2ක් කියනකොට අර තැනැත්තා සෝවහන් වෙනවා. ඒ නිසා පින්නතුනේ අනේ පිළිසිටුතුමා එහෙම සෝවහන් වුණා. උපතිස්ස පිරිවැජියා එහෙම සෝවහන් වුණා කියලා මේ සෝවහන් වෙන එක ලේසි කියලා හිතන්න එපා. සසර භාවිතාව නැත්තම් කොහොමඩවත් නෑ. අපිට හරියට මුට්ටි අනිත් පැත්ත හරවලා වතුර වක්කලා වගේ වැඩ තමයි අපිට ඉතිහාසෙම වෙලා තියෙන්නේ. අපි මොනවද කරන්නේ නැත්තේ ගියාත්මවල? පන්සලට යන්නේ නැති බුදුහාමුදුරු බණ කියන හැටි බලාගෙන ඉන්නේදී කම්පොට නම් හරි දිලිසෙනවනේ කියලා එන්න ඇති. ඊළඟ දවසෙත් බණ කියන්න බණ අහන්න ගිහලා ජේතවනාරාමේ මේ බුදුහාරක විතර නෙවෙයි කලින් වැඩ හිට බුදුහාර ළඟට ඌර්ණ රෝම ධාතුව දිලිසෙනවනේ කියා එන්න ඇති.
දේශනා කරපු ධර්මයේ ගැන මේ ලෝකේ හසරක් නැතුව තමයි එන්නේ. අර තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය උපදවන නිසා මනුෂ්‍ය ලෝකවල දිව්‍ය ලෝකවල ඇවිදිනවා. හැබැයි ධර්මාවබෝධේ නැහැ. ඒකනේ ධර්ම සේනාපති වෙන්නම පාරමිතා පුරපු කෙනාට පේලි 2 කියනකොට සෝවාන් වෙනවා. පුරපු පාරමිතාව ඒ පැත්තට බරවයි පුරලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අනේ පිළිසිටුතුමා සෝවාන් වෙනවා. පළවෙනි ධර්ම දේශනාව කියන්නේ පළවෙනි හමු වීම අවසන් වෙන්නේ සෝවාන් වීමෙන්. සෝවාන් වෙච්ච ගමම්ම අනේ පිළිසිටුතුමාට සතුට කියන්නේ ඒ ආධ්‍යාත්මික මහා බරක් ඔළුවේ තියලා ඒක පැත්තකින් තිබ්බා වගේ. හොඳට ප්‍රශ්න තියෙනලක නිදිය ගන්නකො බලන්න. හීන පේන්නේ නැති නිින්දක් වෙන්න ඕන හැබැයි. ට්‍රබල්ස් නැති වෙන්න ඕන. අරයා කෑ ගහනවා මේ හොඳට ප්ලීසන්ට් එකේ නිදහසේ නිදාගෙන ඉන්න නැගිටින්න බලන්න. චූටි සනීපයක් දැනෙනවනේ. සසර ගමනම නතර වුණා කියන දැනීම එනකොට මිනිස්සෙකුගේ ආධ්‍යාත්මයට කොච්චරනම් පින්නතුනි සතුටක් දැනෙනව ඇද්ද? සෝවාන් වෙච්ච ගමන් මෙතුමා කියනවා ස්වාමීනි මගේ ජීවිත කාලයේම මම ඔබ වහන්සේට දානේ පූජා කරනවා. එහෙම කියවෙනවා. අපිටත් එහෙමනේ. මිනිස්සු මොනවා හරි දෙයක් කරලා දුන්නු ගමන් අපි මොකද්ද කියන්නේ? මැඩම්ට මැරෙනකන් අපි ඉන්නවා. ඔහොම තමයි කියන්නේ. සර් බය වෙන්න එපා. සර්ට කරදරයක් වුණාම සර් කොතනද එතන මම. උදව්වක් කරන්නකො බලන්න මිනිහෙකුට ඕන තරම් පොරොන්දු දෙනවා. අපිත් දෙනවනේ. කෙලස් තියෙන මිනිස්සු දෙන පොරොන්දු ගැන විශ්වාස තියන්න එපා. අපිත් එහෙම කියනවා. බය වෙන්න එපා අපි ඉන්නවා මේ වගේ. එහෙම එන්නේ නැහැ උනාට. උදව්වක් ලැබපු හැටි ඇති වෙන සතුටට ඒ කියන්නේ. දැන් මම පොළොන්නරුවේනේ අපේ නායකහරුත් පොළොන්නරුවේනේ සුමනවසන හාමුදුරුවෝ නම් ටිකක් මේ ටවුන් එක පැත්තට අපි හද්ද වන්නේට යන්න ඕනේ. තොප්පිගල මායිනේ. කොටි ගහනකොට අපි ඉන්නේ බෝක්කු යට. පාරේ දාලා තියෙන බෝක්කු. අපේ අම්මලා අපිවත් අරගෙන බෝක්කු යටට ගිහිල්ලා ඉන්නවා කොටි කපයි කිය ගෙවල් වලට වෙලා ගිනි දිනවනේ ඉලුක්ක හපු ගෙවල්නේ. ගෙවල් ගිනි තියෙනවා. කටුමැටි ගෙවල්නේ තියෙන්නේ. මොකද අනිත් ගෙවල් හදාගන්න බයයි ආර්ථිකයක් තිබුණත් කොයි වෙලාවෙ ගම් පිටින් දාලා යන්න වෙයිද කියලා මිනිස්සු කරන්නේම රත්තරන් බඩු අරවා මේවා ගන්න එක තමයි සල්ලි වලට පොදිය බැඳගත්තා හංගගත්තා දිව්වා. ලොකු දෙයක් ස්ථිර දෙයක් හදන්නේ නැහැ දාලා යන්න වෙයි කියන බයට. ඉතින් යුද්ධේ යනකොට අපි කිව්වේ කොහොමද? පොළොන්නරුවේ අපි. අනේ මැරෙනකන් රජකමේ හිටියත් කමන්නේ මේකනම් අයින් කරලා දෙන්න ඕන කියලා. එහෙමනේ අපි පොරොන්දු වුණේ වචන කියුණානේ අපි අතින්. කරුමේ කියන්නේ අවුරුදු 5ක් යනකොට පොළොන්නරුවෙම කෙනෙක් විරුද්ධව ආවනේ. බැලුවහම අපේ දායක සභාවේ සභාපති මහ පන්සලේ. දැන් මොකද? ඇට නැති දිව ඕන පැත්තකට හරවනවනේ දැන්. යුද්ධෙන් බේර ගුටි කනකොට ලේ වතුර වෙලා ඉන්නකොට අර එහෙම තමයි කිව්වේ. ඔබතුමා සදාතනික මේකේ හිටියක් කමන්නේ මේක ඉවර කරලා දෙන්න. අපේ කෙනා එනකොට ඔන්න වචන වෙනස් කරනවා. කොහොමද කියන්නේ? ගඟේ අම්මා ගහගෙන යනකොට පැනලා බේරගත්ත බව ඇත්ත. එහෙමයි කියලා අම්මට අතවර කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. කට බේරගත්ත බව ඇත්ත. මේකේව නැති කරන්න දෙන්න බෑ කියලා අපි අපේ සභාපතිට ගහලා නිකන් හිටියා. මිනිස්සු එහෙම තමයි. තමන්ගේ වැඩේ කට උඩටම එනකොට ඕන වචනයක් එනවා කෙලෙස් බරිත මිනිස්සු ඔබත් මමත්. දෙගොල්ලටම කෙලෙස් තියෙනවා. කෙලෙස් නැත්තම් බණ කියන්න ස්වාමින් වහන්සේත් මෙතන නැහැ බණ අහන්න ඔය ඇත්තොත් නැහැ. ඒ නිසා පින්නතුණි අනේ පිළිසිටුතුමා අර එහෙම ප්‍රකාශයක් කරනවා ජීවිතාන්තයේ දක්වා දාණය දෙන්නේ මම කියලා. ඒක හරි. ඇයි ආර්ය ශ්‍රාවකයෙක් දැන් කෙලෙස් අඩුයි. ඒ කියන්නේ සෝවහන් වෙච්ච පළවෙනි පියවරට එතුමා ඇවිල්ලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ උත්තරය සිටුතුමනි බුදුවරු ලෝකයට පහළ වෙන්නේ එක්කෙනෙක් සඳහා නෙවෙයි විශාල පිරිසකට ලෝක සත්වයාට. ඒ නිසා ඒ ඉල්ලීම ඉටු කරන්න බෑ කිව්වහම එතුමා කියනවා එහෙමනම් අද ඔබ වහන්සේ වඩින්න මස්සිනගේ දානේ වළඳන්න
හෙට ඉඳලා දවස් 7ක් මං ඒ මාලිගාවෙම දාන්නේ දෙනවා ඔබ වහන්සේ වඩින්න ඕනේ. 7 දවසක් එතුමගේ දානේ වළඳනවා. මස්සිනාගේ දානේ එදා වළඳනවා. දවස් 8ක් එක දිගට ඒ නිවසේ දම්පින්කම් සිද්ධ වෙනවා. අවසාන දවසේදී අනේ පිරිතුමා ලං වෙලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න ඕන සවැත් නුවරට එහෙවස් වසන්න ඕන. බුදුහාර ආරාධනාව පිළිගන්නවා. සිටුතුමා කොහොමද සුදත්තනේ? සුදත්ත සිටුතුමාගේ කොහොමද සැලසුම? හරි. සේවකයෙක් තියනවා බුදුහාමුදුරුවෝ පිටත් වෙනකොට ඒ තැන් වලට පණිවිඩය දෙන්නේ. සැලසුම බලන්නකෝ. බුදුහාමුදුරුවෝ උදේ පිටත් වුණාම හීල දාන්නේ ගන්න තැන බලනවා. ඒ අයට සල්ලි දෙනවා, කාසි දෙනවා. බුදුහාමුදුරුවෝ මේ වෙල් දවසේ එන්න පුළුවන් මේ පැත්තට ඔබලා හීල දාන්නේ හදන්න ඕන. ආය තව පිරිසක් එකතු කරලා කියනවා මේ වෙලාවට දවල් උදේ 9-10 වෙයි ගිලම්පස දෙන්න ඕනේ. තව පිරිසක් එකතු කරලා කාසි දෙනවා මෙතන දානේ සකස් කෙරෙන්න ඕනේ. ආය හවස් වරුවේ බුදුහාමරට ගිලම්පස ඕන වෙලාවට මෙතෙන්ට ගිලම්පස හදන්න කියලා තව කාසි දෙනවා මිනිස්සුන්ට. තනින් තන හවස් වෙනකම්ම ඕන කරන විදියට හදලා රෑබෝ වෙනකොට බුදුහාමුදුරන්ට වැඩඉන්න පිනුනි ගන්ධ කුටි හැටියට ඒවට කියන්නේ අම්බලන් කියලා සිටුවරුන්ගේ මට්ටමින් අම්බලන් හදනවා. දැන් අපි බස් වලට එකක් හැදුවොත් පොල් පරාල 4ක් ගිහිල්ලා හේතු කළා තහඩු කෑලි 4ක් දැම්ම අපේ බස් වලට. ධම්මික පෙරේරා මහත්තයා හැදුවොත් කොහොමද? එයාගේ ලෙවල් එකට කරන්නේ. අපි අපේ මට්ටමට කරන්නේ. මේ කරන්නේ කෝටි ප්‍රකෝටිපතියෙක් වෙච්ච අනේපිඩු සිටුතුමා බුදුහාමුදුරුවන්ට වෙනුවෙන්ම පාරමිතා පුරාගෙන ආපු අග්‍රදායකයා. ඊටාම ඉහළ මට්ටමින් පින්නතුනි මේවා සකස් කරගෙන යනවා. සවැත් රජගහ නුවරේ ඉඳලා සවැත් නුවරට යොදුන් 40ක් දුරයි. ඔය විදිහට දවස ගෙවෙන වාරෙට මිනිස්සු සූදානම් කරනවා තනින් තන බුදුහාඳුරන්ගේ සිව්පසේ සඳහා. හැම යොදුනෙන් යොදුන සකස් කරනවා අම්බලම්. ඇයි බුදුහාඳුරන්ට රැට ලැබුම් ගන්න යොදුනක් කියලා කියන්නේ කිලෝමීටර 15ක් 16ක්. දවසකට මිනිස්සෙකුට පාගමනින් නිවි හැනහිල්ලේ යන්න පුළුවන් දුර ප්‍රමාණය තමයි යොදුන. යොදුනෙන් යොදුන හදනවා පින්නතුනි අම්බලම් හදනවා බුදුහාඳුරන්ගේ විවේක කොහමද සැලසුම? අපි මම ওই අනුරාධපුර වඩිනෝනේ මාසෙකට සැරයක් මම දැකලා තියෙනවා මිනිස්සු දන්සැල් දෙනවා 1000 2000 බත් පාර්සල් ගිහිලා දෙනවා. බත් පාර්සලේ ගත්ත ගමන් දුවන්න ඕන ටැප් එකක් හොයාගෙන. ඇයි බත් කෑවම උගුරේ පිටුගුරේ යනවනේ. මම කියන්නේ අර අනීපිඩි සිටුතුමාගේ ක්‍රමයට එන්න. 1000ක් ඕනේ 500ට බැස්සුවා. වතුර බෝතලයයි බත් පාර්සලයයි යෝගට් එකයි මොකද්ද? සිලිමල්ලකුත් දෙනවා ඒක අරගෙන දාගෙන යන්න. නැත්නම් අත් දෙකේ මෙහෙම කරගෙන යන්න ඕන බහිරව රූප වගේ. අන්න සැලසුමට දන් දෙනවා කියන්නේ Tamanට එක්කෙනෙකුටද බත් පාර්සලේ දෙන්න පුළුවන්. ඒ සියල්ලත් එක්ක දෙන්න මතක තියාගන්න. දාන දෙනකොටත් එහෙමයි. ගෙදරට වඩම්මනවා 20 29 හැරෙන්න ඉඩ නැහැ. එහෙන් දාන බෙදනකොට අත්පා වදිනවා හාමුදුරුවෝගේ මූණේ. 5 නමක් වඩම්මණ්ඩ 7 නමක් වඩම්මණ්ඩ 3 නමක් තමන්ගේ නිවසේ දෙන්න පුළුවන් ප්‍රමාණයට වැඩැම්මුවා. කිසිදු අඩුපාඩුවක් නැතුව දානේ පූජා කරගන්න ඕන. ඇයි ඊළඟ භවයක බත් විතරක් හම්බෙලා බෑ වතුරත් ඕන. ඒ අනේපිඩි සිටුතුමාට සුදත්ත කියන්න හේතුව එහෙමයි. නිකම්ම හිඟන මිනිසුන්ට දාන කෑම දුන්නා නෙවෙයි. සැලසුම් සහගතව ප්‍රණීතව ගෞරවාන්විතව දන් දීපු නිසා තමයි කියන්නේ සුදත්ත කියලා. සිටුතුමා එහෙමයි බුදුහාමුදුරන්ට ආරාධනා කළේ. අපිට ආරාධනා කළොත් කොහොමද? මාසයක් තියලා මතක් කරනවා ස්වාමින් වහන්සේ මේ මාසේ 30 මතකනේ කියලා. හරි. ඊට පස්සේ දැන් සති 3යි 2යි 1යි. ඔන්න සතිය පටන් ගත්තාම ස්වාමීන් වහන්සේ මේ සෙනසුරාදා බණ මතකනේ කියනවා. දැන් ඔන්න කෝල් කරනවා. තව දවස් 4යි, තව දවස් 3යි, තව දවස් 2යි 1යි. ඔන්න බණ තියෙන දවසේ උදේ 6 ඉඳලා දුරකථන ඇමතු. ස්වාමින් වහන්සේ 3ට විතර පිටත් වුණාම පහසුවෙන් වඩින්න පුළුවන්.
ඔහොම කතා කර 10ට 11ට දරගෙන ස්වාමීන් වහන්සේ දාන්නේ වළඳලා පොඩ්ඩක් සැතපුණොත් එහෙම බෙල් එකක් තියාගන්න දෙකටවත් කියන. එච්චර සද්ධාව ඉති. මේ බනට වඩම්ම ගන්න. ඊට පස්සේ බෙල් එක වදින්න දෙන්නේ නැහැ අම්මා කෝල් කරනවා. 2:00ට මේ බෙල් එකට කලින් රින්ග්ස් යනවා බැලුවහම ඒ බනට ආරාධනා කරපු ගෙදරින් තමයි යමතුමේ. ස්වාමීන් වහන්සේ දැන් පිටත් වුණාද කියලා අහලා ඔන්න දැන් ඉන්නවා. එනකම් මගින් මගට කෝල් අහන දුරකථන ඇමතුම් දෙදී අහන කොතනද ඉන්නේ කොතන ගිලම්පස වෙලා දුවද කියලා අහන්න නෙවෙයි ඉන්න තැන අහන්න මං කිව්වේ අනේ පිටුතුමාට වඩා අපි ගොඩාක් ගව් ගානක් දුර ඉන්නේ ඒකයි අර අග්‍ර ගිහිදායකයා කියලා කිව්වේ පින්නතුනේ සුදත්ත කියලා කිව්වේ ඒකයි අහන්නේ කොතනද ඉන්නේ කියලා විතරයි අපි අවසානට ඔන්න 7ට විනාඩි 5ක් තියලත් අහනවා අහවල් බුදු පිළිම ළඟින් වමට හැරෙව්වද කියලා දැන් ඔන්න ධර්ම දේශනාව කළා කියන්නකෝ ගිහිල්ලා පිරිකර පූජා කරලා ඔක්කොම කරලා ජීවිතේට ආයි කෝල් එකක් දෙන්නේ අපවත් නොවි පන්සලට වැඩියද කියලා. ඒ අතින් ගත්තාම අනේ පිළිසිටුතුමා මොන්නතරම් සැලසුම් සහගතව පින්කම් කරන කෙනෙක්ද? එතුමා පින්නතුණි ඔය ජේත කුමාරයාගේ උද්‍යානයේ මිලේට ගන්නවා. වෙලාව යන නිසා මං කෙටියෙන් කියනවා කාසි අතුරනවා කියලා කිව්වේ හරහට වැටෙන්න නෙවෙයි. කාසි රවුම් පොළු හැටියට හිටින්න අඩි 10ක 15ක කෑල්ලක් ගන්නවා. ඒ කෑල්ල පුරවනවා. ඒ කොටස යවනවා රජමාලික් මේ කුමාරයාට. ඔය විදිහට මුළු ඉඩමම මැනගෙන යනකොට කොටහකට මදි වෙනවා. මදි වුණාම පින්නතුණි මෙතුම හවස ගිහිල්ලා කියනවා දැන් රෑබෝ වෙච්ච නිසා භාණ්ඩාගාරයේ වැහුවා. මං හෙට උදෙන්ම ඇවිල්ලා ආපහු මෙහෙම කරනවායි කියලා. අවශ්‍ය නැහැ ඉඩමේ වටිනාකමට වඩා දෙතුන් ගුණයක මුදලක් මේ වෙනකොට ලැබිලා තියෙනවා කියලා. එතකොට කියනවා නෑ මම පොරොන්දු වුණානේ මට ඒක ඉටු කරගන්න ඕන. එතුමා එපාම කිව්ව නිසා ජේත කුමාරයා අනේ පිළිසිටුතුමා කියනවා අර බැරි වෙච්ච කොටසට හිලව් වශයෙන් මේ මහ පන්සල හදලා මම නම් කරන්නේ ඔබේ නම. ජේතවනාරාමේ හැටියට තමයි පින්නතුනි ඔය පන්සල ප්‍රසිද්ධ. අනාථ පිණ්ඩිකස්ස ආරාමයේ කියන ওই වචනේ ඇඩ් කරන්නේ එකතු කරන්නේ ආනන්ද හාමුදුරුවෝ කළගුණ දන්න හාමුදුරු කෙනෙක් ඇටියට පළවෙනි සංගායනාවේදී තමයි ඔය පන්සලට නම් දෙකම කියන්නේ. ආනන්ද හාමුදුරුවෝ මහා ගුණ වෙනම ඉගෙන ගන්න ඕන වැඩක්. ඒ කියන්නේ අපේ ජීවිතවලට කාවද්ද ගන්න ඕන චරිතයක්. ආනන්ද හාමුදුරුවෝ තරම් මේ සසුනේ කළගුණ බුදුහාමුදුරුවෝ ඇරුණුකොට මුල මතක තිබුණු හාමුදුරු කෙනෙක් ආයේ නැහැ. නැත්තම් උන්වහන්සේලා ජේතවනාරාමයේ කියලා යන්න තිබුණා. එහෙනම් අනේ විසතුමාගේ නමවත් කියෙවෙන්නේ නැහැ. අවුරුදු 2568ක් වෙලක් තවම රැව්පිලි රැව් දෙනවා අනේ පිළිසිතුමාගේ නම ආනන්ද හාමුදුරුවෝ අර කරපු ක්‍රියාව නිසා. හිතලා බලන්න පින්නතුනි. එතුමා මේ ඉඩම අරගන්නවා කෝටි 18ක් වියදම් කරලා. තව කෝටි 18ක් වියදම් කරලා බිල්ඩින් හදනවා. සිටුතුමාගේ මට්ටමින් හදන්නේ. උදේට මතක තියාගන්න. ආයේ මේ එම්ෙන් හදන ඒවා නෙවෙයි. ඒ කොච්චර පහසුකම් තිබුණද කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ 19 අවුරුද්දක් වස්වසනවා පින්නතුනේ ජේතවනාරාම. වැඩිම කාලයක් වස්වසන්නේ බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයේ. අයියේ. තමන් වහන්සේ හම්බෙන්න දසදහස ලක්ෂ ගණන් මිනිස්සු ආපුවාම පහසුකම් තියෙනවා. වැසිකිලි පහසුකම්, කැසිකිලි පහසුකම්, ජල පහසුකම්, ධර්මශාලා පහසුකම්, වඩින හාමුදුරුවෝ 1000 2000 වැඩිහම ඉන්න ආවාස පහසුකම්. ඒ සියලු පහසුකම් ගැන සලකලා බුදුහාමුදුරුවෝ ඒ සේවය සපයන්න ඕන පහසුකම තැන හැටියට සැලකුවේ කොතනද? ජේතවනාරාමයේ. 18 කෝටියක් වියදම් කරලා ඉඩම මෙලදී ගන්නවා. තව 18 කෝටියක් වියදම් කරලා ගොඩනැගිලි හදනවා. ඕපන් සෙරමනි එකත් තව 18 කෝටියක් වියදම් කරනවා. හිතලා බලන්න. දැන් කට්ටිය කියන ඕව පේන්න කරන්න ඕනේ නැහැ ලෝකෙට කියලා. එහෙමයි මොකද වෙන්නේ? අල්ලපු වැටේ ඉන්න අපි කියවපු පොත කියවන මිනිස්සු මාර ඔලු මාර මිනිස්සු කියලා. මැරිච්ච දවසට තමයි අල්ලපු වැටේ ඉඳලා තින්නේ එයා කියලා අපි දන්නේ. ඇයි ඒ? ප්‍රසිද්ධ නැහැ. හැබැයි හොඳ මීටර. හොඳ උගත්තු. සසර හැංගිලා පින් කරපු මිනිස්සු සැප විඳිනවා කවුරුත් දන්නේ නැහැ. කවුරුවත් නමක් දන්නේ නැහැ.
හැබැයි සියලු සැප සම්පත් තියෙන. උදේට ලස්සන කාර් එකක් එනවා, යනවා පේනවා, එච්චරයි. කවුද යන්නේ ඉන්නේ කියලා අපි දන්නේ. හැංගිලා පිංකලා නම් ආනන්ද හාමුදුරුවන්ටත් මතකයට එන්නේ නැහැ සංගායනාවේදී අනයි පිඬුසිතුමාගේ නම ඇඩ් කරන්න ඕන කියලා. පින නිසාම ආනන්ද හාමුදුරුවන්ට මතක් වෙනවා ජේතවනාරාමේ කියලා විතරක් තියන්නේ නැතුව අනාථ පිණ්ඩිකස්ස ආරාමේ කියලා මේකට ඇටච් කරන්න. අදත් එතුමා කලුරිය කරලා අවුරුදු 2568ක් 69 67ක් වුණත් තවමත් පින්නතුනි ලෝකය පුරා බෞද්ධයෝන්ගෙන් මේ වාතලයට අවුරුද්දකට මොන්න තරම්නම් වාර ගණනක් අනේ පිඬුසුමාගේ නම මේ වාතලයට එකතු වෙනවද? හැංගි හොරා පිංකලොත් හැංගි හොරාම තමයි. රාජා තිරිසන් කුලයක කැලේ ඉපදිලා දලදා මාලිගාවේ අදත් ඔබ ගිහිල්ලා බලනකොට මෙන්න ඩෙඩ් බොඩි එක තියෙනවා. මල සිරුර සංරක්ෂණය කරලා තියෙනවා. රාජා කිව්වම කවුරුත් අහන්නේ නැහනේ කවුද අපේ හාඳුනේ කියලා. කැලේ කොලේ ඉපදුනත් පින්නතුණි හංගන්න බෑ උත්කර්ෂයෙන් පින් කරන අය. මේ කටින පින්කම් වල ආනිසංසයත් ඒක තමයි. කවදාකවත් කාරකේ තියාගෙන ඇවිල්ලා කටින සූර පූජා කරන්නේ නැහැ. මිනිස්සු සම්බන්ධ කර කර මේ කරන්නේ පරිවාර සම්පත්තිය. පුළුවන් තරම් මේවා ලස්සන කරලා විදුලි බල්බ කොඩි සැරසිලි කරලා මේ කරන්නේ උත්කර්ෂයෙන් කරන්නේ පින්නතුණි. උපදින භවයක අර රාජට වුණා වගේ හැංගිලා තියන්නේ නැහැ ජීවිත. ඒ නිසා ඔය කටින පින්කමකට ගොඩාක් අංගෝපාංග එකතු වෙලා තියෙන්නේ ආනිසංස පක්ෂය ගැන කල්පනා කරලා. ඒ අනේ පිඬුසිටුතුමා පින්නතුණි අසනීප වෙනවා. අසනීප වුණාම සේවකයෙක් යවනවා ජේතවනාරාමයට බුදුහාමුදුරන්ට වැඳලා කියන්න මං ලෙඩ වෙලා ඉන්නවා කියලා. එන්න කියන්නේ බුදුහාරෝ වෙහෙසටපත් වෙයි කියලා බයයි. සැරියුත් හාමුදුරුවන්ට ගිහිල්ලා වැඳලා කියන්න මම ලෙඩ වෙලා ඉන්නවා මාව බලලා යන්න එන්න කියලා. සැරියුත් හාමුදුරුවොත් ආනන්ද හාමුදුරුවොත් නිවසට වඩිනවා. ධර්ම දේශනා කරලා පිට වෙලා සුළු මොහොතකට පසු අනේ පිඬුසිටුතුමා කලුරිය කරනවා. එදා රාත්‍රී අනේ මේ එක්තරා දේවතාවෙක් විශාල ආලෝකයකින් ජේතවනාරාමේම බබළුවාගෙන බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න එනවා. ආපු දේවතාවා කරපු ප්‍රකාශය තමයි මන් ධර්ම පාඨයේ හැටියට තියාගත්තේ. බලන්නකො අනාථ පිණ්ඩිකස්සාරාමේ කියන්නේ ආනන්ද හරුනේ මේ වැඩේ කරන්නේ. මේ එන දේවතාවා පාවිච්චි කරන වචනේ බලන්නකො පන්සලට. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං. ස්වාමීනි මට ආසා තියෙන මට හිතවත් මේ ජේතවනාරාමේ අනාථ පිණ්ඩිකස්සාරාමේ කියන්නේ ඔන්න හරිම නම අදාළම කෙනා කියන හැටි. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං. මට හිතවත් මේ ජේතවනාරාමේ 이르දිමත් හාමුදුරුවරු ඉන්නවා දකින්නකොට. 이르දිමත් හාමුදුරුවරු කිව්වේ ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යප කච්චායන උපාලි මෙහෙම ගත්තාම නම් කියන හාමුදුරුවෝ තමන් හදපු පන්සලේ එහෙම පිනක් ගන්න බෑ පිටුනේ ආයේ මේ ලෝකෙ මිනිහෙකුට. ආවුත්තං ධම්මරාජේන නිකන් නෙවෙයි බුදුහාමුදුරුවෝ පිරිවරාගෙන. අර 이르දිමත් හාමුදුරුවෝ ඉන්නේ කාව පිරිවරාගෙන ජේතවනාරාමේ. බුදුහාමුදුරුවෝ පිරිවරාගෙන හරියට හඳ වට කරගෙන ඉන්න තරුවැල වගේ ඔබ වහන්සේ වට කරගෙන මේ 이르දිමත් හාමුදුරුවෝ මට හිතවත් මේ ජේතවනාරාමේ ඉන්නවා දකින්නකොට පීති සංජනනං මම ස්වාමීනි මට නිම්හිම් නැති සතුටක් දැනෙනවා කියලා අර දේවතාවා කියලා අතුරුදහන් වෙලා යනවා. අනෙක් පහුවදා බුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා කැඳවලා කියනවා ඊයේ රෑ මෙහෙම සිදුවීමක් වුණානි. ආපු දේවතාවා මෙහෙම එකක් කිව්වනේ කියලා. ආනන්ද හාමුදුරුවෝ ඉක්මනට ඉස්සර වෙනවා. ස්වාමීනි ඔය අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා වෙන්න බැරිද? ඔව් ආනන්ද. ඒ ආවේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා. එතුමා කලුරිය කරලා දිව්‍ය දෙවි කෙනෙක් හැටියට
උපත ලැබුවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ නිසා ඔබත් මතක තියාගන්න. අනේ පිටිසුදුතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. තොට සල්ලි හෙව්වා. හොඳ ගෘහ ජීවිතයක් ගත කළා, විවාහ වුණා, දරුවෝ හැදුවා. හැබැයි තමන්ගේ මට්ටමින් පින් කළා. දැන් හිතන්න එපා අනේ පිටිතුමා නම් කෝටි 54ක් වියදම් කරලානේ තවුතිසාවේ ගියේ අපිට නේ බැරි කියලා. කෝටි 54 නෙවෙයි. ඊට වඩා වියදම් කරත් පින්නතුණී අපිට අර පින කරගන්න බැරි වෙන්න පුළුවන්. සල්ලි වල නෙවෙයි පින තියෙන්නේ, සිතේ. එනිසා මතක තියාගන්න ශක්ති ප්‍රමාණයෙන් පින් කරන්න. තමන්ට ඔරොත්තු දෙන මට්ටමින් අවංකවම ශ්‍රද්ධාවෙන් මේ පින්කම් වල නිරත වෙන්න. ඔබටත් අනාථ පිණ්ඩික සිටුතුමාට වගේ ලස්සන ගිහි ජීවිතයක් ගත කරලා මරණින් මතු සුගතිගාමී වෙන්න පුළුවන්. තමන්ගේ පරම චරිතයේ හැටියට අනේ පිරිසිදුතුමාව තබා ගන්න. කල්පනා කරගන්නට අපේ සුමන වංශ ස්වාමීන් වහන්සේ මාත් එක්ක අමනාපුණක් දන්නේ පහුගිය අවුරුද්දේ. ළමේ ඇත්තටම මට හරියට ධර්ම දේශනා එන නිසා මම ගොඩාක් අයට කියන්නේ මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. දුරකථන වලට කතා කරනවා සමහර වෙලාවට නොහැකි වෙනවා. දැන් අද උදේ පාන්දර 7යි කොළඹට වඩිනකොට. පෙරේදා වැඩම කළා කුරුණෑගල කිව්වට එතන ඉඳලා යන්න ඕන පින්නෝනේ කිලෝමීටර් 30 40ක් ඇතුළේ. කාර් එකත් සලබල ගන්නවා ඒ තාරවත් මුහුත් නැග් ඩෝසර් පාරක්. ඊට පස්සේ දැන් හරි බයයි. මොකද අපිට තියෙන එක වාහනයයි එක ඩ්‍රයිවරයි රියදුරුයි. මොකද වාහනක් දැන් අවුරුදු 15ක් විතර පරණ වාහන. අලුත් වාහන හිතන්නවත් බෑනේ. එතකොට ඒ වාහනේ ගිහිල්ලා ඇවිල්ලා දැන් මම වඩින්න ඕන මගේ අනිත් පන්සල පොළොන්නරු ඊයේ කටිනි. දැන් පෙරේදරය බනට යන්න විදිහක් නෑ බාරගත්ත නිසා. දැන් යනකොට දරුවා මූණ හොදනවා මට වාහනේ නතර කරලා මූණ හේදුවා. අපි මේ එක පිම්මේ දිව්වා වගේ නෙවෙයි දෙයක් වුණාට පස්සේ. මම හනික අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා මරදන් කඩවල නතර වුණා ඊයේ පෙරේදරය. නතර වෙලා පාන්දර 5ට පිටත් වුණා ආයේ පොළොන්නරු වඩින්න. පොළොන්නරු වැඩම කරලා අපේ පන්සලටත් ගිහිලා දවල් දානේ වැළඳුවා ඒ පන්සලේ. වළඳලා ආපහු පන්සලට වැඩියා. එහෙ නැත්තම් දායකව අමනාප වෙනවා ලොකු හාඳුරු ආපු ගමන් නිකන් මේ යනවනේ කියලා. මුත් අපිනේ දන්නේ අමාරුව තෙහෙට්ටුව. අර ළමයාට පැය 4-5ක් නිදිය ගන්න දුන්න එකපාරම. දීලා ආයෙම රෑ පිටත් වුණා යක්කුරේ කියලා පොළොන්නරුවේ තියෙන ගමක්. එහෙ ධර්ම දේශනා. මොකද එනවා කියලා දැනගත්ත ගමන් ඒ කට්ටියත් හොයාගෙන දිනම බුක් කරගන්නවා කටිනවලට. ඉතින් එහෙ ධර්ම දේශනාව ඊයේ රාත්‍රී. ඒ කිවර කරගෙන එනකොට මට තේරුණා ළමයා නම් කිව්වා නිදිමත නැහැ හාමුදුරනේ පැය ගානක් නිදිය ගත්තා නේ කියලා. දැන් මට බයයි. මොකද කුරුණෑගලින් හයිවේ එකට දැම්මම මටත් නිින්ද ගියොත් අරයටත් නිින්ද ගියොත් තප්පරය ඇති. නෝමල් පාරක නම් විනාඩියක්වත් ඔරොත්තු දෙනවා. අරක 100ට 100 එනකොට තප්පරයක් එහෙම වෙන එක භයානකයි. මොකද වැටයිනේ එන්නේ. මම ඊට පස්සේ ගලේවල හිතවත් පන්සලක ඊරෑ නතර වුණා. නතරලා පාන්දර ජාමේ ආයෙ පිටත් වුණා. පිටත් වෙලා දැන් වාහනේ සැකේට වාහනේ හදන්න දැම්මා. දාලා 6ට ගත්තේ අද. 6ට අරගෙන එනකොට හරියටම මුල් ඒරියාවේ සම්පත් බැංකුව ළඟදී සද්දයක් එන්න ගත්තා. බලන්නකෝ හයිවේ එකක දුනා නා. ඊට පස්සේ ආයෙ මම ත්‍රිරෝද රථයක් මේවා කරගෙන මේ ආවි. එතකොට පින්නතුණි සමහර දවස්වලට පැටලෙනවා. ගිය අවුරුද්දේ උනේ දින වෙනස් වුණා. මේ අවුරුද්දෙත් එහෙම එකක් වුණා. දැන් මට එක ස්වාමීන් වහන්සේ නමක් දවල් ඉඳලා මැසේජ් කරනවා ස්වාමීන් වහන්සේ අද බණ කියලා. මං හා කියලා ඒව බැලුවම ඩයරියෙත් හරි. හවස 6ට එනවා මගේ පෝස්ටරයක් මට WhatsApp එකට. ඒත් බණ. මම ආපහු දිනපොත අරගෙන බැලුවා මං මේ 8 වෙනිදා. බණ කොහොමද උනේ එහෙම කියලා. 8 වෙනිදා බණක් ලියවිලා නැහැ. සැකේට බැලුවහම ලියවිලා තියෙන්නේ නොවැම්බර් 8. දැන් අර 6ට එන පෝස්ටරේට දින වෙන් වෙලා තියෙන්නේ නොවැම්බර් 8. මං හනික කතා කරලා ස්වාමීන් වහන්සේට ස්ක්‍රීන්ෂොට් ගහලා එවුවා. ස්වාමීන් වහන්සේ මේ ෆොටෝ ගහලා එවුවා. ස්වාමීන් වහන්සේ මගේ පොතේ සටහන් වෙලා තියෙනවා. මම මොකද්ද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේ මගේ හිතවතෙක්, මේ ස්වාමීන් වහන්සේත් මගේ හිතවත් ස්වාමීන් වහන්සේ නම. දැන් අතන දැන් ඔය නොවැම්බර් 8 ලියවිච්ච තැන ඉන්නේ විශාල දායක පිරිසක්. එස් මම කතා කරලා කිව්වා දැන් අර පන්සලට නොගියොත් හිතන්න පුළුවන් මම මේ හෝද 6 බලලා යනවා කියලා. කියන්නේ බර පැත්තට
වඩිනවා කියලා. එතකොට කියයි හාමුදුරුවෝත් යන්නේ සල්ලි තියෙන පැත්තට විතරයි අපේ වට එන්නේ නැහැ නේ කියලා. මම දන්නවා මේ පන්සලට ගියාම මිනිස්සු 20ක් වන් නැහැ කියලා. නමුත් මම ලියවිලා තියෙන්නේ හරිම දිනේ එතනනේ. මම අර දායක මහතුරුන්ටත් කතා කරලා ගියා ඔබතුමන්ලා අපට නිතර මුණ ගැහෙනවා. හැබැයි අර ස්වාමීන් වහන්සේලා මාස ගණන් අවුරුදු ගණන් ඉඳලා දැන් මේ සූදානම් පිටේ ඉන්නේ. දෝෂේ මගේ මම අතින් තමයි දැන් මේ නොවැම්බර් එක ලියවිලා තියෙන්නේ. ස්වාමීන් මගේ ගෝලයෙක් එවන්නම් ඔබ වහන්සේලාගේ පන්සලේ බණට මම යනවා අර අහිංසක ගැන පුංචි පිරිස ඉන්න තැනට කියලා මම එතෙන්ට පිටත් වුණා. නැත්තම් ඕක හිතන්නේ පින්නතුනි වෙනම විදිහකට. මොකද හයිය තියෙන තැන් වලට ඔබ වහන්සේ ගියා අපේ තැනට ආවෙන කියලා. ඒක දෝෂයක්. ඒක හොඳ නෑ අපේ ජීවිතවලට. ඇත්තටම ඒ දායකයොත් කැමති වුණා නෑ ස්වාමීන් වහන්සේ වඩින අපි දන්නවා මෙහෙමයි කියලා. ගිය අවුරුද්දෙත් මම හිතන්නේ ලියා ගන්නකොට දිනේ පැටළුණා. දිනේ පැටලිලා මම මගේ එනකොට මං දුරකථනය වතුන අද නේද බණ කියලා. සනස්ක නෑ අද නෙවෙයි කියලා. නමුත් මගේ දිනපොතේ තියෙන මෙහෙ බණ ලියන. ඒ වගේ දේවල් ජීවිතේ වෙනවා. නමුත් බොහෝම සත්පුරුෂ භාවයෙන් සහෝදරයෙක් හැටියට සුමන වංශ ස්වාමීන් වහන්සේ මේ ගමනත් ආරාධනා කළාම මං ඒක වෙනම රවුම් කරලා තිබ්බා. මේ වෙන උත්සවයක්වත් බාර නොගන්න මට්ටමට නැත්නම් මේ පාරත් එහෙම දෙයක් වුණොත් එහෙම සාංශාරිකව දෙන්නගේ අමනාපකමක් ඇති වෙන්න පුළුවන් නිසා ඉතින් ඒ එනකොටත් පින්නතනි වාහනේ අතන තියලා තමයි ආයෙ ඌබ එකක් සකස් කරගෙන පැමිණියේ. ඉතින් කොහොම හරි මම සතුටු වෙනවා පින්කමට වැඩම කරන්න පුළුවන් වෙච්චකම හේතුව තමයි මේ විහෙර විහාර ඔක්කොම අපේ සුමන වංශාලංකාර හාමුදුරුවෝ ගොඩනගලා හොඳ ශිෂ්‍ය පිරිසක් ගොඩනගලා අපේ දිඹුලාංගල සංඝ පරපුරේ අපේම සහෝදර ස්වාමින් වහන්සේ නම අපේ සහෝදරයා කියලා කියන්නේ මේ දායකයොත් ඉතින් පිටාය නෙවෙයි මේ හිටියට අපිම තමයි හරියට නොහඳුනනවා වුණාට නම් වශයෙන් අඳුරන්නේ නැති වුණාට එකම පරපුරක ස්වාමින් වහන්සේලාව රැක බලා ගන්න පෝෂණය කරන දායකයෝ. ඉතින් අද මෑණියොත් ඇවිල්ලා ඉන්නවා. මම පහුගිය දවසක ඒත් ඕනෑගම ගියා ට්‍රැක් 92 හරි මොකක් හරි කියලා පන්සලක බණකට. ඒක පැත්තට කියන්නේ මුස්ලිම් ගමක නමක් මුස්ලිම් ගමක නම බුදු පිළිමයක් ළඟින් ඇතුළට යනවා. ඒත් ඒ හාමුදුරුවෝ වඩින්නම කිව්වහම ඔය පැත්තට මම වැඩම කළා දැන් සතියකට දෙකකට විතර කලින්. ඉතින් මෑණියොත් පැමිණිලා ඉන්න බොහොම සතුටුයි. කල්පනා කරගන්නට සමන් කුමාරතුංග මහතා ඇතුළු පවුලේ හැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් දෙපාර්ශ්වයේම මිය ගියා වූ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දනාරා මෙත්සඳි දියණියට දිනුති සෙසංගා දියණියට සහසි මන්දිල් පුතණුවන් ඇතුළු හැම කෙනෙක්ගේම අධ්‍යයන කටයුතු සාර්ථක වෙන්න අපල දුරු වීම සඳහාත් ඒ වගේම ශාන්ත කුමාරතුංග මහතා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා පිණිසත් මියගිය WD නන්දාවති උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීමත් කියන ප්‍රාර්ථනා ඇතුවයි පින්කම සිද්ධ කරන්නේ. ඒ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ සමෘද්ධිමත්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන්ම සුමන වංශාලංකාර ස්වාමින් වහන්සේටත් විහාරවාසී අපේ සුමන රතන ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් මහා සංඝරුවනටත් දයාබර මෑණියන් වහන්සේ ඇතුළු පින්කමේ දායකත්වයේ දරූ පෙර නම් සඳහන් කළ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ පින් ඒකාකාරව පිහිටීමෙන් මෙලව සුවේ සහනයේ සනසිල්ල උදා වේවා. පරලොව සුවේ සහනයේ සනසිල්ල උදා වේවා. අවසන නිවන් සුවේ සඳහාම මේ පින හේතු පිනිස පිහිට පිනිස පවතිවා කියලා සාදු කියන්නේ. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti
ඉමිනාතේ සමිජ්ජතු